ඇත්ත වශයෙන්ම ආදර්ශ රටක් කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් බවට අපේ රට පත් කරලා විශේෂයෙන්ම පරිසර කේන්ද්‍රීය උසස් අධ්‍යාපනය මෙරට සහ විදේශීය සිසු පරපුරට ලබා දෙන මධ්‍යස්ථානයක් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම මේ වගේ සංකල්ප දියුණු කිරීමේ අරමුණින් තමයි අද අපි මේ සාකච්ඡාවට ප්‍රවේශ වන්නේ. විශේෂයෙන්ම මේ එල් නීනෝ ලා නීනා ප්‍රශ්නය තුළ අපි පැහැදිලිවම කියන්නට ඕන මේ වන විටත් කාලගුණ ශාස්ත්‍රයේ පිළිබඳව විශේෂඥයින් ඒ දැනුවත් භාවයෙන් සිටින කණ්ඩායම් ඒ නිලධාරීන් මේ වන විටත් අනාවැකි පළ කරලා තිබෙනවා ඉදිරි මාස දෙක තුල ඊටාත්ම භයංකාර තත්ත්වයක් නිර්මාණය වන්නට ඉඩකඩ තිබෙනවා කියලා. ඇත්ත වශයෙන්ම අපේ රටේ ආහාර සුරක්ෂිත භාවයට බරපතල ලෙස බලපාන තත්ත්වයක් නිර්මාණය විය හැකි මේ එල් නීනෝ තත්ත්වය තුළ. ඒ වගේම ලා නීනා තත්ත්වය තුළ අන්තවාදී ලෙස ඊටාත්ම ඒකට කියනවා එක්ස්ට්‍රීම් වෙදර් නිසා අන්තවාදී කාලගුණ තත්ත්වයන් නිසා අධික වර්ෂාපතනය තුළ අර පරිසර විනාශයේ අනික් අන්තය නායයන් ගම් වතුර මේ අනාදී සුලිකුණාටු මේ අනාදී තත්ත්වයන් තුළ තවත් ඛේදවාචකයන් නිර්මාණය වෙන්නට පුළුවන්. මේ හැම දෙයක් පිළිබඳව අපි දැනුවත් වෙන්නට ඕන. ඒ දැනුවත් වෙන්නට නම් පරිසරය කියන විෂයට අපි ලබා දිය යුතු වටිනාකම සහ අගය අනිවාර්යයෙන්ම ලබා දෙන්නට ඕන. ඒ වගේම අපි විශ්වාස කරනවා අර පරිසර කේන්ද්‍රීය බිස්නස් ස්ටාර්ට්අප්ස් ක්‍රමයක් අපිට පටන් ගන්න පුළුවන් නම් අපිට පුළුවන් නම් ලක්ෂ ගණනින් ව්‍යවසායකයන් බිහි කරන්නට විශේෂයෙන්ම මේ පරිසර සුරක්ෂිත භාවයේ කේන්ද්‍ර කරගෙන මේ හරිත කේන්ද්‍රීය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම මෙන්න මේ ඉලක්කය කරා යන්නට අපි අදහස් කරනවා. ඒ වගේම අපේ රටේ ග්‍රාම නිලධාරී වසම් 14008ෙම විවිධ සමිති තියෙනවා, මරණාධාර සමිති තියෙනවා, සුබසාධන සමිති තියෙනවා. නමුත් අපි යෝජනා කරනවා අපේ රටේ ග්‍රාම සේවා වසම් 14008ෙම පරිසර සංරක්ෂණ සමිති සංගම් කණ්ඩායම් නිර්මාණය කොට මේ පරිසරය කියන විෂය ඉහළින්ම ඔසවා තබලා පරිසර කේන්ද්‍රීය තිරසර සංවර්ධන රටක්. ඒ කියන්නේ environmental based sustainable development country ඒ සංකල්පය නිර්මාණය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල හරහා.